හෙලෝ මචං වෙල්කම් කියලා පිළිගන්න යසිය ගේම YouTube channel එකට. ඔයාලා මගෙන් ඉල්ලලා තිබා live කරන app එක මොකක්ද කියලා. මේක පෙන්නන්න තමයි ආවේ. මුලින්ම යන්න Play Store ට. Play Store ට ගිහලා search කරන්න camera 5 live කරනවා. මේ ගාලා තියෙන විදිහට ගාලා search කරන්න. search කරන් පස්සේ මේ මුලින්ම මේ දෙවෙනියට වෙලා තියෙන්නේ camera 5 live කියලා. ඒ logo එක download කරගන්න. download කරාන් පස්සේ open කියලායි ඊට පස්සේ open කරගන්න. open කරාන් පස්සේ ඔයාලට මෙතන Google account එක දෙන්න. ඒක ඔය කට්ටිය කරන live දෙන්න ඉන්න Google account එකම දීලා continue කරන්න. උඩම එක. ඊට පස්සේ මම දෙන්නේ උඩම එකේ ඉඳලා උඩම එක මම දෙනවා. ඊට පස්සේ චුට්ටක් ඉන්න. ඊට පස්සේ මම ඇඩ් එකක් වගේ එක no thanks දෙන්න. ඊට පස්සේ කන්සර්ට් කියලා තියෙන උඩම කන්සර්ට් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට ලයිව් කරන්න ඕනේ. ඊට පස්සේ කැමරා නෙවෙයි ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ගේම් ලයිව් කරනවා ස්ක්‍රීන් කියන එක ටච් කරන්න. ඊට පස්සේ මේ යටින් තියෙන බලන්න YouTube කියලා ලෝගෝ එක. ඒක ටච් කරන්න. ඊට පස්සේ ඒකෙත් අර ලයිව් කරන account එක දෙන්න Google account එක. දුන්නාන් පස්සේ මම ස්ටාර්ට් කියලා ස්ටාර්ට් කරන්න. ස්ටාර්ට් කර ඊට පස්සේ මේක ඕකේ කරන්න. ඔය කරාන් පස්සේ මේකත් while using the app කියන එක දෙන්න. මේකෙත් උඩ මේක දෙන්න. ඊට පස්සේ allow කරන්න. මේකත් allow කරන්න. ඊට පස්සේ live stream දෙන්න පුළුවන්. මෙහෙම උඩ live කියලා කියලා තියෙන ලෝගෝ එක වම් පැත්තේ. ඊට පස්සේ මචං මේ උඩ live කියලා තියෙන එක live කියන ලෝගෝ එක උඩ ටච් කරන්න. ටච් කරාන් පස්සේ මෙතන යන start කියලා. start කරන්න මෙතන audio balance කරගන්න පුළුවන් මේ. audio balance කරගෙන ඒක back කරලා ඊට පස්සේ live එක දෙන්න දීලා මෙතන start කියලා තියෙන. start දෙන්න කලින් මෙතන settings තියෙනවා නම් settings හදාගන්න පුළුවන්. මෙතන මේ resolution එක තියෙනවා 700 මම 480 දෙන්නේ. okay කරගන්න. ඊට පස්සේ මෙතන EPF ගාන FPS ගාන 24ට දාගන්න එක තවත් හොඳයි. ඊට පස්සේ මේ ටික මුකුත් කරන්න දෙන්න back වුණා. ආයෙ මේ live කියන එකට ගියා. මෙතන start කියලා තියෙන්නේ. start එක දෙන්න. start කරාම මෙතන උඩ නමක් දෙන්න. මම මේ දාලා තියෙන යසියා ගේමින් එක. යසියා ගේමින් එතන ඔක්කොම කැමති එකක් දී ගන්න. ඊට පස්සේ තව මේ thumbnail එකක් add කරන්න පුළුවන් මෙතනින්. ඔයා කැමති thumbnail එකක් add කරන්න. මම add කරන එක ඉන්න පෙන්නන්නම්. මම හදලා තියෙන්නේ. මෙන්න මේක. මම live දෙන ඉඳන් මේ thumbnail එක add කරනවා. ඊට පස්සේ මෙතන එනවා stream now ද event කියලා. event කියන එක දෙන්න. stream now දෙන්න එපා. ඊට පස්සේ මෙතන එනවා resolution එක. ඒක 480 හරි 360 හරි කැමති එකක් දී ගන්න. මම 360 දෙනවා. ඊට පස්සේ මෙතන තියෙන portrait කියලා. යටම ඒක අනිවාර්යෙන් portrait දාගන්න. landscape දාන්න එපා. live කරනකොට portrait දානකොට ලේසි. ඊට පස්සේ done දෙන්න. done දීලා මෙතන create කියලා තියෙන්නේ. යට create එක දෙන්න. ඊට පස්සේ මෙතන ආයෙත් තියෙනවා a single app කියලා. ඒකෙන් දෙන්න entire screen කියලා එක touch කරලා. ඊට පස්සේ ආයෙ start දෙන්න. චුට්ටක් වෙලා මෙහෙම කැරගෙන පොඩ්ඩක් ඉන්න. එතකොට මම නම් මෙතන privacy public කියලා තමයි දෙන්නේ. public කියලා අනිවාර්යෙන් දෙන්න දෙවෙනි එක මම publicම දීලා දුන්නා. අනිවාර්යෙන් privacy කියන තැන publicම දෙන්න. නැත්නම් වීඩියෝ එක public වෙන්නේ නැහැ. ඔයාලා විතරයි බලන්නේ. ඊට පස්සේ මේ start වෙනවා. ඊට පස්සේ ඔයා කැමති ගේම් එක live දෙන ගේම් එකට යන්න. මම ගේම් දෙන බස් ගේම් එකනේ. ඒකට ගියා. ඊට පස්සේ මේ ටික නැතිනම් දන්නවනේ ඔයාලා. මෙතන live එක දැන් පටන් ගත්ත කියන්නේ උඩ බලන්න live කියලා logo එකක් ඇවිල්ලා බින්දුවක් කියලා පෙන්නනවා. ඒක පැහැදිලි නැති මේ තව ෆෝන් එකකින් කරන ඉඳලා අර තියෙන live කියලා. ඒක live එක පටන්ගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක touch කරලා ඔයාලට මෙතන sound balance කරන්න පුළුවන් මේ තියෙන. ඒක ඉස්සෙල්ලත් මම පෙන්නන්නේ sound balance කරගන්න ඕන විදියට. ඊට පස්සේ back කරන්න. දැන් live එක යන්න තියෙන live එක කොහොමද වැඩ. ඕකේ. මොකක් හරි දන්නේ නැති තැනක් තියෙනවා නම් මට message එකක් දාන්න ආයි කියලා දෙන්නම්. කමෙන්ට් එකක් දාලා තියන්න දන්නේ නැති කට්ටිය.